හායි ළමයි කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද අපි යනවා සීතල නුවරඑළියට නෙළුමල් වසන්තය බලන්න. ඔයාලත් එන්න අපිත් එක්ක නුවරඑළිය යන්න. වීඩියෝ එක ඉවර වෙනකම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. දැන් අපි ඉන්නේ කඩුගන්නාවේ. මං නම් ආසම පරිසරයක් තමයි මේ කඩුගන්නාවේ. කඩුගන්නාවත් බලන ගමන් අපි යන්නේ නුවරඑළියට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ උදේට කන්න. ඇත්තටම මෙතන කෑමත් ගොඩක් රසයි. අපි මේ පාර නුවරඑළිය යන්නේ බයික් එකේ. ඉතින් අපිට පුළුවන් වටපිටාවේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳින්න. ඔන්න ඉතින් මම ගත්තා මික්ස් අච්චාරු එකක්. මේ අයිස් පැකට් එක කනකොට මට මතක් වෙන්නේ පොඩි කාලේ අපි කාපු කිරි රස අයිස් පැකට්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොත්මලේ ඩෑම් එක බලන්න. ලස්සන මල් වලකින් වටවුණු එන්ට්‍රන්ස් එකකින් ටිකට් කවුන්ටර් එකට ගිහිල්ලා ටිකට් අරගෙන අපි යමු ඩෑම් එක බලන්න. රුපියල් 30ක් වගේ පුංචි ගාණක් තමයි ටිකට් එකක් වෙන්නේ. අර ඔයාලට ඈතින් පේන්නේ කොත්මලේ ඩෑම් එක. මෙතන තියෙනවා පුංචි මියුසියම් එකකුත්. ඒකේ තියෙන්නේ කොත්මලේ ඩෑම් එක හදන්න පටන් ගත්ත දවසේ ඉඳන් තියෙන ෆොටෝස් විස්තර වගේ දේවල්. කොත්මලේ ඩෑම් එක පහු කරගෙන යන ඔයාලට බලා ගන්න පුළුවන් ඓතිහාසික වටිනාකමකින් යුත් දුටුගැමුණු රජතුමා ස්නානය කළ රණමුණ පීල්ල. උසගස් මීදුම සීතල කියන්නේ අමුතුම ෆීලින් එකක්. අපිට යනකොට දියැලි 2-3ක්ම බලා ගන්න පුළුවන් වුණා. ඔන්න එහෙනම් අපි ආවා නුවරඑළියට. දැන් වෙලාව හවස 5ට විතර ඇති. ඉන්න බැරි තරම් සීතලයි. ඉක්මනට කාලා අපි යමු හොටෙල් එකට. good morning නුවරඑළිය. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. අපි එහෙනම් යමු නෙළුම් පාරාදීසයට. දැන් අපි අඹේවැලෙන් හොට්ම හොට් බ්‍රෙෂ් මිල්ක් එකකුත් බීලා යන්න හදන්නේ හොට් ප්ලේස් වලට. නුවරඑළිය ආවොත් නම් ස්ට්‍රෝබෙරිස් කන්නම ඕන. නැත්තම් වැඩක් නෑ.
මේ ඉන්නේ අපිට හොටන් ප්ලේස් වලදී ඉස්සෙල්ලාම හම්බුන යාළුවා. තව මේ වගේ ගොඩක් ඉන්නවා. Falling down on my knees, I have fallen. It's the 100-degree heat, and I'm frozen to death. Guess I'm dripping. That's how you fucking love got me feeling. Falling down on my knees, I have fallen. It's the 100-degree heat, and I'm frozen to death. Guess I'm falling down on my knees, I have fallen. It's the 100-degree heat, and I'm frozen to death. Guess I'm falling down on my knees, I have. ඔන්න අපි හොටන් ප්ලේස් නම් බලලා ඉවරයි. අපි ප්ලෑන් කරගෙන ආවේ උඩවේරියවත්ත යකාගේ පඩිපෙළ ඔහිය හරහා යන්න. ඒත් දැන් අපිට ටයිම් මදි. ඒක නිසා අපි කෙලින්ම යනවා ඇල්ලට. good morning ඇල්ල. ඔන්න අපි දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න ඇවිල්ලා තියෙන්නේ. බලමු අපිට අද ඇල්ලේ කොහෙද යන්න තියෙන්නේ කියලා. ඉතින් අපි ආවා නයින් ආර්ච් වලට. ළමයි ඕගොල්ලෝ නම් Google Map එක බලාගෙන නයින් ආර්ච් එන්න එපා. ඇයි ඒ කියලා අහන්න එපා දැන් ඉතින්. You wanna know
choose it, don't lose it, don't get confused. එපාද ඕනෙමද දැන් අපි ඉන්නේ ගුඹල්වෙල මහමෙවුන ආසපුවේ. ඇත්තටම මේක හරිම ලස්සන පන්සලක්. ලංකාවේ ලස්සන තැන් බලන්න ට්‍රැවල් කරන්න කැමති ඔයාලා මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඊළඟ ට්‍රැවල් වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. bye bye.